අද දිනය 2025 6 වෙනි මාසේ 13 වෙනිදා වෙලා පස්වරු 9:56යි යුරෝ USD එකේ 15 මිනිත් ටයිම් ෆ්‍රේම් එක බලාගෙන මම මට මේ ඇනලයිස් එක අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට පේනද මම මෙන්න මෙතන මේ සෝන් එකක් මාක් කරලා තියෙනවා. මම මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ෆලෝ කරලා මෙන්න මේ සෝන් එකට මාකට් එක ආවට පස්සේ මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා TP එක මෙන්න මෙතෙන්ට තියෙනවා. එතන අපි ගත්තොත් මෙන්න මෙතෙන්ට නෙමෙයි අපි ටාගට් එක තියන්නේ. අපි ටාගට් එක තියන්නේ මෙන්න මේ අපි මාක් කරලා තියෙන සෝන් එකට. හරිද? මෙන්න මේ සෝන් එකට තමයි ටාගට් එක තියන්නේ. එතකොට මෙන්න මේ සෝන් එකට ටාගට් එක තියන්න අපි ඇයි හේතුව සහ මේක හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් එක මම ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගත්ත ට්‍රේඩ් එක මේ විදි ප්‍රොෆිට් වෙලා තියෙනවා බලන්න. ඒක ස්ටොප් ලොස් හිට් කරේ නැහැ. ඒක කෙලින්ම අපි බලාපොරොත්තු වුණා මාකට් එක ඩවුන් වෙනවා කියලා. එතකොට මාකට් එකයි අපි මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගත්තා. බලන්න එන්ට්‍රි එක මේ වෙද්දි ප්‍රොෆිට් කරලා තියෙනවා. හරිද? TP එකේ හිට් කරලා තියෙනවා. අපි ස්ටොප් ලොස් හිට් කරලා නැහැ. මොකද ස්ටොප් ලොස් හිට් කරන්න නැති වෙන හේතුව තමයි අපි මෙන්න මේ ලෝව හයි එකට ඉහළින් තමයි අපි ස්ටොප් ලොස් එක තියාගත්තේ. එතකොට අපි බලාපොරොත්තු වෙන විදිහට මාකට් එක ඔන්න ඩවුන් එකට ඇවිල්ලා TP හිට් කරලා තියෙනවා. හරිද? එතකොට අද දිනේ බලා ගන්න 19 වෙනිදා ජූනි 19 වෙනිදා පස්වරු 4:54 වෙලාව යුරෝ USD එකේ 15 මිනිත් ටයිම් ෆ්‍රේම් එක මම බලාගෙන ඉන්නේ. එතකොට මේකේ හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් එක තියෙනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ. මෙන්න මේ හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරලා තමයි අපි මෙන්න මේ සෝන් එකට ටාගට් තියාගත්තේ. පැහැදිලිද? මෙන්න මේ සෝන් එක අපි මාක් කරේ මෙන්න මේ සෝන් එකට ටාගට් තියාගත්තේ හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරලා. ඉතින් හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් එක තියෙනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ. ඉතින් ඔයාලට ඒක ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක හරහා බලන්න පුළුවන්. ඒ දේවල් හොදට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.